වෙල්කම් එවරිවන්. ඔයාලා මේක තුළ ඉන්නේ සඳරස් ටෙක් ඇකඩමි YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් guys අද වීඩියෝ එකෙන් ගිහලා තියන්නේ මේ දවස්වල කොල්ලෝ පිස්සුවෙන් වගේ හොයන මෙන්න මේ ඉමේජ් එක හදාගන්න විදිහ තමයි. ඉතින් guys වීඩියෝ එකට කලින් මතක් කරනවා වීඩියෝ එක like එකක් දාලා channel එක subscribe කරලා bell button එක ඕල් දාගත්තොත් මේ වගේ තවත් වීඩියෝස් ඔයගොල්ලන්ට notification එකකින්ම මම දාපු ගමන් ළඟටම ගන්න පුළුවන්. හරි guys ඉතින් එහෙනම් වැඩි කතාවක් නැහැ. අපි යන් කොහොමද මෙන්න ඉමේජ් එක හදාගන්නේ කියලා බලන්න. ඉතින් හරි guys මේ වැඩේ කරගන්න අපිට chat gpt ඕන වෙනවා. ඉතින් මේකෙදි මම prompt දෙකක් use කරනවා. ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම පුළුවන් මම පළවෙනියට දීලා තියෙන prompt එක මෙතනට දීලා ඔයගොල්ලන්ට add කරගන්න ඕනි photo එක add කරගන්න මෙන්න මේ විදිහට. ඉතින් මම පළවෙනි prompt එක දීලා මේ විදිහට මගේ photo එක add කරගන්නවා. add කරන ඉවරලා මම මේක send කරනවා පළවෙනි prompt එකට. ඉතින් පළවෙනි prompt එකෙන් හැදෙන output එක ඔයගොල්ලන්ට එතකොට බලා ගන්න පුළුවන්. ඉතින් guys ආයෙත් මතක් කරනවා වීඩියෝ එක ඔයාලා තාමත් බලන්න like එකක් දාන්න නැතුව අනිවාර්යෙන් like එකක් දාන්න. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ like එකක් දැම්මොත් තමයි ඔයා වගේම මේ වගේ දේවල් හොයන තව අයට මේ වීඩියෝ එක පෙන්වන්නේ. ඉතින් guys අපි පළවෙනි prompt එකට අදාළ image එක generate වෙන ගමන් තමයි තියෙන්නේ. හරි දැන් generate වෙලා ඉවර වෙන්න ළඟයි image එක. ඉතින් හරි ඔයගොල්ලන්ට පේනවා දැන් අපේ පළවෙනි image එක අපි දීපු පළවෙනි prompt එකට generate වුණා මෙන්න මේ විදිහට. මම upload කරපු photo එකට මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා image එක වෙනස් වෙලා අපේ image එක edit වුණා. ඉතින් ඔයගොල්ලන්ට මේක මෙතනින් save කරගන්න පුළුවන්. හරි guys ඉතින් එහෙනම් අපි දැන් යමු මොකද්ද දෙවෙනි prompt එක කියලා බලන්න. ඉතින් ඔයගොල්ලන්ට මම description එකේ හරි පළවෙනි pin comment එකේ හරි දාලා තියෙන දෙවෙනි prompt එක copy කරගෙන මෙන්න මේ විදිහට chat gpt එකට paste කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ අර විදිහටම මෙතන add කරගන්න ඕනි photo එක add කරගන්න. මම මේ විදිහට photo එක add කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන ඉතින් photo එක load වුණා. මේකත් send කරන්න තමයි. ඉතින් මේකේ එන්නේ අර වගේම image එකක් නෙමෙයි. මේකේ ඒකට හාත්පසින්ම වෙනස් background එකක් තමයි image එකෙන්. හරි ඉතින් මේකේ image එක දැන් generate වෙන ගමන් තමයි තියෙන්නේ. අපි බලමු කොහොමද මේකේ output එක එන්නේ කියලා. ඉතින් guys මතක් කරනවා channel එක subscribe කරලා අනිවාර්යයෙන්ම support එකක් දෙන්න. අපිට subscribe 1000කට ඉක්මනට යන්න. හරි image එක නම් generate වෙන ගමන් තමයි තියෙන්නේ. හරි guys ඉතින් ඔයගොල්ලන්ට පේනවා අපේ දෙවෙනි image එක generate වුණා මෙන්න මේ විදිහට. background එක අර background එකට සාපේක්ෂව හුඟක් වෙනස්. background එක කහ පාට light එකකින් යන විදිහට. ඒ කියන්නේ ඉර බහගෙන යනවා වගේ scene එකකින් තමයි අපේ දෙවෙනි image එක ඒ prompt එක තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට මෙන්න මේ prompt දෙකම try කරලා ඔයගොල්ලන්ට set වෙන එකක් හදාගන්න. ඉතින් guys පොඩි වැඩේ තියෙන්නේ prompt එක අරන් ගිහලා chat gpt එකට image එකත් එක්ක දාන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේක Gemini එකකිනුත් හදාගන්න පුළුවන්. Google Gemini එකෙන් මම use කරේ මෙතන chat gpt එක. හරි guys ඉතින් ඔයගොල්ලන්ට ඔන්න ඔය prompt එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ඔන්න මෙන්න මේ වගේ අපි දැන් හදාගත්තා වගේ ලස්සන images දෙකක් හදාගන්න පුළුවන්. ඉතින් guys එහෙනම් වීඩියෝ එක බලන්න යාළුවොත් බලන්න share කරන්න කියලා මතක් කරනවා. හරි guys එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා support එකක් දෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක ගන්න ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.